හායි කොහොමද ඔයාලට මම ගොඩක් ආසාවෙන් හිටපු ගොඩක් ආසාවෙන් කරපු දෙයක් ගැන වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. අපේ දුව වෙනුවෙන් කිරිඅම්මලගේ දානයක් අපේ ගෙදර දුන්නා. අපි ඒකට මුලින්ම කළේ කිරිඅම්මලගේ දානයක් දෙන්න දිනේ සුදුසු දිනයක් තෝරගෙන ඊට පස්සේ කිරිඅම්මලගේ දාන සංවිධානය කරන නන්දලා කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා ඒ ගැන විස්තර කතා කරගත්තා. මේ තියෙන්නේ නන්දගේ ගෙදරට ගිය දවසේ ගත්ත වීඩියෝ එකක්. අපි ගිදිනයක් දාගත්තට පස්සේ මුලින්ම කරේ ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන එක. ඒක අනිවාර්ය අංගයක්. මොන දානයක් දුන්නත් ගෙවල් පිරිසිදු කරන එක අනිවාර්ය දෙයක්. දේව සංකල්පයන් නිසා හරි දරුවන් උදෙසා හරි සෞභාග්‍ය උදෙසා හරි අපි මොන හේතුවක් බලාපොරොත්තුෙන් වුණත් කිරිඅම්මලගේ දාන නිතරම වගේ ගෙවල් වල සිද්ධ කරනවා. දේව සංකල්පයන් ගැන මොන විශ්වාසයන් හිතේ තිබ්බත් මේ වගේ දෙයකදී ඒ දාණය උපරිම භක්තියකින් දෙන්න හැමෝම වගේ උත්සාහ කරනවා. මං හිතනවා ඒ වගේ දෙයකදී ඒක අනිවාර්යයෙන්ම තියෙන්නත් ඕනේ කියලා. මොකද කිරිඅම්මලගේ දානයක් දෙන එක නිවසට දරුවන්ට වැඩිහිටියන්ට රැකී රක්ෂාවලට ඕන දෙයකට ගොඩාක් හොඳයි කියලා තමයි මං අහලා තියෙන්නේ. ඊට පස්සේ අපි කළේ ගෙවල් පිරිසිදු කිරීම කරාට පස්සේ පිරිකර වලට අවශ්‍ය බඩු ගන්න ගියා. මේ පිරිකර වලට අවශ්‍ය බඩු නම් Tamanට කැමති විදිහකට ඒ දේවල් කරගන්න පුළුවන්. කිසිම නියමයක් නැහැ. පිරිකර වලට සහ දානයට අවශ්‍ය කරන බඩුත් අරගෙන අපි ගෙදර ආවා. කොහොම හරි දානේ දවසට කලින් දවස් දෙකකට විතර කලින් ගෙවල් සුද්ධ කරලා අස්පස් කරලා ඒ වැඩ කටයුතු ටික ඉවර කරගත්තා. මොකද දානේ දවසට සහ දානේ දවසට කලින් දවසේ රැ වෙනකොට හුඟක් වැඩ තියෙනවා ගෙදර සිද්ධ කරන්න. ඉතින් ඒක නිසා ඒ ඔක්කොටම කලින් ගෙවල් සුද්ධ කරලා තියාගන්න එක ලොකු පහසුවක්. පුළුවන් වෙලාවට ගේ සුද්ධ කරලා දාලා ඒ ඔක්කොම ඉවර කරගත්තට පස්සේ ලොකු සැහැල්ලුවක් හිතට දැනෙනවා. පළාතෙන් පළාතට සුළු සුළු වෙනස්කම් තිබ්බත් මේ කිරිඅම්මා වරුන්ගේ දාණය හරිම සුවිශේෂී දානයක්. අපේ ගෙදර දෙන පළවෙනි කිරිඅම්මා වරුන්ගේ දාණය නිසා ඒක අපිට තවත් විශේෂ වුණා. ඒ වැඩත් ඉවර කරලා අපි ගියා පළතුරු කඩේට දානේ පළතුරු වට්ටියට අවශ්‍ය පළතුරු ගන්න. මේ තියෙන්නේ දානේ දවසට කලින් දවසේ කිරිඅම්මලගේ දානෙට කලින් දවසේ දවල් 12න් පස්සේ වගේ තමයි දානට අවශ්‍ය කෑම බීම හදන්නේ. හුඟක් පිරිසිදුවට හුඟක් පිළිවෙලට තමයි මේ දානේ කෑම බීම හදන්නේ. මොන දානයක වුණත් මං හිතන්නේ ගොඩක් කට්ටිය එකතු කරගෙන කරන එක ලොකු පින්කමක්. මොකද ගොඩක් අය කැමතිත් එක්ක දානයක් වගේ දේවල් වලට ඇවිල්ලා සම්බන්ධ වෙලා උදව් කරන්න. කුස්සියේ හිම වැඩ වෙන අතරේ ඔන්න මම ගියා අපේ චූටි බබා මොකද කරන්නේ කියලා බලන්න. අපේ චූටි බබාගේ ආච්චි ඇවිල්ලාන ඉන්නේ. ඉතින් එයා ඔන්න ආච්චිත් එක්ක ඉන්නවා. එතකොට ඉතින් කවුරුත් මෙයාට ඕන නැහැ. කොහෙද ගියේ? පුරක් අරගෙන. කොහෙද ගියේ? පාරේ. පාරේ ගියද? බයි. බයි. උම්මා. උම්මා. රත්තරයි. නෙව්වා. මද නේ සුදු. මද. මද. ඇටි. ඇටි. දැන් කතානවා ඇටි ඇටි. yang itu nih බබාට නම් ලොකු තේරුමක් නැහැ ඉතින් මේ සිද්ධ වෙන දේවල් ගැන. නමුත් එයා හරි උනන්දු වෙන්න හිටියා කියලා මට පෙනුණා. සිද්ධ වෙන දේවල් දිහා ආසාවෙන් බලන් ඉන්නවා. කුස්සියට ඇවිල්ලා කට්ටිය කරන දේවල් බලන් ඉන්නවා. හරිම කුතුහලයක් නම් එයාට තිබ්බා ඒ ගැන. මේ තියෙන්නේ හකුරු හැඳි ගානවා.
දානෙට අවශ්‍ය තල කැරලි ඇරෙන්න අනිත් සියලුම කැවිලි වර්ග 6ම අපි ගෙදර හැදුවා. හරිම පිරිසිදුවට, පිළිවෙලට, ලස්සනට ඒ හැමදේම කරගන්න ඒ හිටපු අය ගොඩාක් උත්සාහ කළා සහ උනන්දු වුණා, කැප වුණා. ඒ වගේම ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. මෙන්න ඉන්න අපේ චුටි සුපර්වයිසර් නෝනා වැඩ කරනවා බලන්න ඇවිල්ලා. මේ ගමම මං කියන්නම් කිරි දානෙට තිබ්බ කැවිලි වර්ග මොනවද කියලා. කිරිබත්, කිරියා, කැවුම්, හකුරු, තල අනිවාර්යයි. ඊට අමතරව අතිරස සහ මුංගලේ. කිරියම්මලගේ දානට කලින් දවසේ රෑ 9න් පස්සේ පහන් පැලක් හදලා ඒකට පහන්, පෑන්, මල්, සුවඳ තුම් පූජා කරලා අපේ දාන වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගන්න ආශිර්වාදයන් ගන්න කියලා කිරියම්මලගේ දාන සංවිධානය කරන නැන්දා අපිට කිව්වා. ඒකත් කරලා අපි කලේ පිරිකරට ගෙනාපු බඩු ටික ටටක් ගාලා පැක් කළා. තව මීට අමතරව ගොඩක් වැඩ ගේ ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ. මොකද කහ පාට සුදු පාට මල් වට්ටි හදන්න ඕනේ, පඳුරු 7 ගානේ හොයලා තියන්න ඕනේ, බුලත් කොළ 7 ගානේ කිරියම්මලවරුන් 7 දෙනාට හදලා තියන්න ඕනේ, කිරියම්මලවරුන්ට පහන් වලට පොල් තෙල් පහන් තෙල් දාලා හදලා තියන්න ඕනේ. ඒ වගේම පළතුරු වටේට අවශ්‍ය පළතුරු සෝදලා කහවතුරෙන් සෝදලා කපලා පළතුරු වට්ටිය හදලා තියන්න ඕනේ. බුද්ධ පූජාව හදලා තියන්න ඕනේ. සුවඳ දුම් අල්ලන්න හදලා තියන්න ඕනේ. මේ දේවල් කරන අතරේ ඔන්න කුස්සියේ ලොකුම යුද්ධය පටන් අරගෙන තිබ්බා. මං එනකොටත් කිරියාවල කිරියා හැඳි ගන්න පටන් අරන් ඒකේ අන්තිම හරිය වගේ තමයි තිබ්බේ. අපිටයක් කියන්න ඕනේ කිරියම්මා වනුන්ට තැඹිලි පළතුරු වශයෙන් කෙසෙල් ගෙඩි සහ දැහැත් පිටත් හදලා තියන්න ඕනේ. මේ දානේදී විශේෂම දේ තමයි අපි හදන කෑම කිසිම දෙයක් ඉඳුල් කරන්නේ නැහැ, රස බලන්නවත්. අඩුම ගානේ දානයට වෙන් කරලා ඉතුරු ටික ඉඳුල් කරන්නේවත් නැහැ. කුස්සියේ ඒ රාජකාරී වෙන අතරේ ගේ ඇතුලේ ලොකු කාර්යභාරයක් තව තියෙනවා කරන්න. කිරියම්මලට වාඩි වෙන තැන හදන්න ඕනේ, දේව පූජාව තියෙන තැන හදන්න ඕනේ. ඔන්න ඔය උඩට දාලා තියෙන උඩු වියනට අරන් තියෙන්නේ නාදලු, අඹදලු, බුලත්දලු කියන 3 වර්ගය. මට මතක විදිහට පුවක් කිනිතිත් අරගෙන තිබ්බා. ඊට පස්සේ තමයි මං හුඟක් ආසාවෙන් බලාගෙන හිටපු මොහොත ආවේ. පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන ඉන බව දන්නේ. පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ. පළමුව මංසල කවුද සිටින්නේ? නාග දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ගෙතුලට එන්නට අවසර දෙන්නේ. දෙවනුව මංසල කවුද සිටින්නේ? සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ගෙතුලට එන්නට අවසර දෙන්නේ. දෙවනුව මංසල කවුද සිටින්නේ? දැඩි මුණ්ඩ දෙවි සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ගෙතුලට එන්නට අවසර දෙන්නේ. සිව්වනු මංසල කවුද සිටින්නේ? විෂ්ණු දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ.
සහ පිරිස සිටින්නේ කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ සයවන මංසල කවුද සිටින්නේ ගම්භාර දෙවි සහ පිරිස සිටින්නේ කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ සත්වන මංසල කවුද සිටින්නේ සත්පත්තිනි දෙව් සහ පිරිස සිටින්නේ කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ රඟ සරසන මල් මාලා සදා සුවඳ කිරි කැවිලිද දාලා නදාවට බබලන රැස් මාලා සදා දිනිදු ලෙස තෙද බල පාලා පරසිදු පත්තිනි හට කළ පිළිපා කරමින් දින දෙන පිරිපත් දුරපා හැරගල් මුල් වැහි හිරු රැස් දුරපා අරමුණු කළ බිම නමදින් තෙදපා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං දේවා ජලතල විසමේ යක්ක දණ්ඩබ්බනාගා සිත්තං තං සම්තිකේදං මුනිවර වචනං දියතබැරි සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූ දානය අප විසින් පිළිගැනීම හේතු කොටගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බලමයි මේ ඔබ වහන්සේට අත්පත් වීමෙන් මතු බුදු වෙන පස්වෙන දේව ස්වාමීන් නොගන්නේ ගල් හතින් කිගෙලේ විසවදින්නේ පටියතේ කිරි අම්මා වෙරුනේ පටියතේ කිරේ අග සිට සව්විතුරු පිරේ බාල මහලු සැමට සදා සෙත් වේ කිරි දනෙන් මෙදා පත්තු දුක් විපත් මුදා දෙවියෝ සෙත දෙන් නොමදා ඉතුරෙන් නොමාවන් රුසිවට ඇතිරු කිරිපත් වැරදීමෙන් රස නියුරු අම්මාවරු සලසතියම් නිසුරු දානෙට වැඩි කිරි අම්මාවරුනේ ලොව සතරෙනුවෙනි කිරියෙරුනේ සරකාගෙන දානෙ පුරවරුනේ සෙත්නෙන් සත්මා පිරිදානය වෙනුවෙන් හදන කෑම එදාම දවල් 12ට කලින් සියලු දෙනා අතර බෙදලා අවසන් කිරීම සාමාන්‍ය සිරිතක්. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. කිරියම්මලගේ දාණය අපේ හිතේ තිබ්බ විදිහටම කරගන්න පුළුවන් වුණා. ඒක ලොකු සතුටක්. සහ මේ දාණය වෙනුවෙන් සම්බන්ධ වුණ සහයෝගය වුණ උදව්පදව් කළ වචනකින් හරි උදව් කළ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙන්න ඕනේ. ඒ වගේම මේක බලන් ඉන්න ඔයාලගෙත් සියලුම ප්‍රාර්ථනා සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙලා සත්පත් වෙන දෙයියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.